welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. අද වීඩියෝ එකට යන්න කලින් අපි බලමු මට ක්‍රිස්මස් එකට හම්බුනේ මොනවද කියලා. ටැග් ටිකත් බලලම මම හද gift ටිකත් shape එකේ තියලා මම හරි මේ තියෙන්නේ පහවදා උදේ. බලන්නකෝ කවුද මට මේ වද දෙන්නේ කියලා. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. වැඩ ටිකත් කරලා හවස් වෙලාවට ටවුන් එකට ගියා. මොකද ලබන අවුරුද්ද පටන් ගන්නවානේ. ඉතින් ඒකට ඕන කරන පොඩි පඩු වගේක් ගන්න තමයි ගියේ. අපි බලමු මම ගත්තේ මොනවද කියලා. මේ ඔයිල් එක නම් ගොඩක් අය දැකලා දිනේ. මේ ඔයිල් එකට අපේ අක්කලා රිසල්ට් තිබ්බා. ඉතින් මං හිතුවා මේක මේ පාට try කරලා බලන්න. මට ඕන කරලා තිබුණේ කන්ඩිෂනර් එකක්. හැබැයි මම වීඩියෝ කරනකොට තමයි දැක්කේ මම ගෙනල්ලා තියෙන ෂැම්පූ එකක් කියලා. මම මේ ඔයාලට පෙන්නන බඩු මම කලින් පාවිච්චි කරපුවා. මේ ලීවොන් කන්ඩිෂනර් එක, එතකොට මේ ස්ක්‍රබ් එක, මේ ඔක්කොම මම කලින් පාවිච්චි කරලා මට රිසල්ට් තිබ්බ නිසා තමයි මම ඔය ආයෙ පාරක් ගිහිල්ලා අරගත්තේ. ගෙදර එනකොට මගේ ඕඩර් එකක් ඇවිල්ලා තිබුණා. හැබැයි මම ඔයාලට මේ ඕඩර් එක මේ vlog එකේ පෙන්නන්නේ නැහැ. මම ඒක පෙන්නන්නේ මේ vlog එකට පස්සේ මම අරන් එන reset with me කියන vlog එකෙන්. ඒ vlog එකේ තියෙන්නේ මම කොහොමද 2026ට ලෑස්ති වෙන්නේ කියලා. මට තියෙනවා මගේ අරිච්ච රෙකෝඩින් වගේක් බලන්න. ඉතින් ඒ ටික බලන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් හරි ඉක්මනට 2025 අවුරුද්දත් ගෙවිලා ගියා. මම ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ ඔයාලට ලැබිච්ච නැති දේවල් ඔයාලා ලබා ගන්න බලාපොරොත්තු වෙන ඉඳලා ඔයාලට නොලැබිච්ච දේවල් වගේම ඔයාලා ලබන අවුරුද්දේ ගන්න බලාපොරොත්තු වෙන දේවල් හැම එකක්ම ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම මම ඔයාලට ආදරේ මතක් කරනවා ලබන අවුරුද්ද ප්ලෑන් එකක් යටතේ වැඩ කරන්න. ඔයාලට ලැබෙන්න ඕන ඔයාලා ලබා ගන්න බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඔයාලට ලබා ගන්න පුළුවන් වෙයි. මං හිතනවා මේ වෙනකොටත් ඔයාලා ඔයාලගේ ලබන අවුරුද්ද ප්ලෑන් කරලා ඇති කියලා. ඒ වගේම ඔයාලගේ විෂන් බෝඩ් එකත් ඔයාලා හදාගෙන නැද්ද කියලා මං විශ්වාස කරනවා. ඉතින් මං කොහොමද මගේ ඊළඟ අවුරුද්ද ප්ලෑන් කරේ, මං කොහොමද මගේ විෂන් බෝඩ් එක හැදුවේ කියන දේවල් මං ඔයාලත් එක්ක ඊළඟ vlog එකකින් අරගෙන එන්නම්. අපේ ගෙදර අය සාමාන්‍යයෙන් ක්‍රිස්මස් සමරන කට්ටිය නෙමෙයි. මෙච්චර කාලෙකට තෑගි දෙන දේ වුණත් තිබුණ නැති දෙයක්. මම මේ ළඟදී ඉඳලා තමයි මං හිතන්නේ ගිය අවුරුද්දට කලින් අවුරුද්ද වගේ ඉඳලා තමයි මම ওই තෑගි දෙන්න පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ තමයි එයාලත් තෑගි දෙන්න පටන් ගත්තේ. එහෙම නැතුව අපේ ගෙදර කලින් ක්‍රිස්මස් සමරනවා කියලා දෙයක් තිබුණ නැහැ. මම බෞද්ධ කෙනෙක්. ඉතින් ඒක නිසා ක්‍රිස්මස් සමරනවා කියලා දෙයක් අපේ ගෙදර තිබුණ නැහැ. ඉතින් හැබැයි මම බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුද්දේ ඔයාලට ක්‍රිස්මස් vlog එකක් අරන් එන්න. අපි කවුරු වුණත් ආසාවෙන් සමරන දෙයක්න ක්‍රිස්මස් කියලා කියන්නේ. මම වුණත් හරි ආසාවෙන් තමයි ක්‍රිස්මස් සමරන්නේ. ඉතින් මම හිතනවා ලබන අවුරුද්දේ ඔයාලත් එක්ක ක්‍රිස්මස් vlog එකක් මට share කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලත් ක්‍රිස්මස් සමරන කෙනෙක් නම්, ක්‍රිස්මස් සමරන්න කැමති කෙනෙක් නම් ඔයාලගේ ක්‍රිස්මස් දවස කොහොමද ගත වුනේ කියලා මාත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. ඔන්න බලන්නකෝ කවුද මේ ආවේ කියලා.
මේ ළමයා ආපු වෙලේ ඉඳලා ඇඟ හොදනවා මට පේන්නෙත් නෑ මගේ ඉස්සරහම අවිලා ඉඳගෙන මෙයා ඉතින් කරන්නේ මට ඇවිත් පද දෙන එක තමයි. මං හිතනවා මගේ මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඊළඟ vlog එක මං කොහොමද මගේ 2026 plan කරේ කියලා. ඉතින් ඒ vlog එකත් අරගෙනම මං ඉක්මනට ඔයාලා ගාවට එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.